Hi, welcome to back to my YouTube channel. අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපේ පවුලට අලුතෙන් එකතු වෙන පුංචි සමාජිකයට අපි මොනවද ගත්තේ කියලා බලමු. ඉස්සෙල්ලාම අපි බබාට ගත්ත 21.22 printed napkin set 3ක් ගත්තා. මේ එකක් උනේ 550යි. අපි අපව ගත්තා plain colour එකකුත්. ඔක්කොම අපි එතකොට ගත්ත බබාට printed napkin වල ඔක්කොම 22 napkin විතර අපි ගත්තේ. මෙතන තියෙනවා එතකොට napkin 24ක්. අපු බබාගේ හොස්පිටලිස්ට් එකෙන් ඉල්ලලා තිබුණා පැනල් 4ක්. මේ එකක් උනේ 420යි. මේ හතර ගත්තේ බබාට. අපි අපෝ බබාට බේබි ගම් එක පැකට් එකයි ගත්තේ. මේ පැකට් එක උනේ රුපියල් 380ක්. අපි බබාට වූල් බ්ලැන්කට් එකකුත් ගත්තා. මේ බ්ලැන්කට් එක උනේ 550ක්. අපි බබාට පොඩි මල්පීස් පැන්ටි මේක සෙට් එකේ තියෙන 12ක්. මේ 12 ගත්ත. මේ 12ම උනේ රුපියල් 540යි. බබාට මේ බාත් ටවල් එකක් ගත්ත. මේ බාත් ටවල් එක උනේ 650ක්. සිංගල් ලේයර් 36 මල්පීස් රෙදි 3ක් ගත්තා. මේ ප්ලේන් කලර් එකක් උනේ 240ක්. printed එක උනේ එක කෑල්ලක් 265ක්. පිලෝ කේසස් දෙකක් ගත්තා. අපි සුදු පාටින් ගත්තේ. පාට තිබුණේ. තව අපි කේසස් 3-4ක් ගන්න ඕන. මේ එකක් උනේ 150ක්. බබාට හොස්පිටල් ගියාම ඕන වෙන රබර් ෂීට් එකක් ගත්ත. මේ රබර් ෂීට් එක උනේ 280ක් හරි 300ක් හරි. මට හරියට මතක නැහැ මේකේ මිල නම්. බබාට ලේබර් රූම් ගියාම ඉල්ලනවා වූල් කිට් එකක්. ඒ වූල් කිට් එක නෙමෙයි. වූල් කිට් එක උනේ රුපියල් 580ක්. එතන පැනල් කිට් තිබුණේ පින්ක් කලර් එකකින් විතරයි. අපි ඉතින් පැනල් කිට් එක පස්සේ ගන්නවා කියලා හිතුවා. බබාව පිහදාන වොෂ් ක්ලොත් ගත්තා. මේ වොෂ් ක්ලොත් අටම උනේ 480. බබාට ඊට පස්සේ අපි කැප් එකයි මිටන් එකයි සොක්ස් එකයි තියෙන පොල් පැක්ස් සෙට් 3ක් ගත්තා. මේ එක සෙට් එකක් උනේ 250. අපි යාට ගත්ත මේ සෙට් තුන. අපි තව බබාව හොස්පිටල් ගියාම නාවන්න පුළුවන් බේසමක් ගත්තා. මේ බේසම උනේ 675ක්. බබාව පිහදාන වෙට් වයිප්ස් එකක් ගත්තා. මේක උනේ 480ක්. අපි බබාට තව ඩයිපර් පැකට් එකක් ගත්තා. මේ ඩයිපර් පැකට් එක උනේ 280යි. මේ කොටන් බෝල් පැකට් එක උනේ 160යි. අපි අපා ක්ලොත් ක්ලිප් සෙට් දෙකක් ගත්තා. මේ එක සෙට් එකක් උනේ 175යි. මම අනිත් සෙට් එක දැන්ටම පොඩ්ඩක් පාවිච්චියට අරගත්තා. ආපහු බබාට හොස්පිටල් එකට ගේන්න කියලා දුන්න පෙකිනි කටු 6 පැක් එකක් මේක උනේ රුපියල් 180යි. බබාටයි මටයි දෙන්නටම ගත්ත සොක් කේසස්. මේ එක කේසස් එකක් උනේ 175යි. ආපහු හොස්පිටලිස්ට් එකේ ඉල්ලලා තිබුණ පෙකිනි කටු දෙකක්. එක පෙකිනි කටුවක් උනේ රුපියල් 50ක් වගේ. පෙකිනි කටු එකයි ඉල්ලලා තිබුණේ. මම ඉතින් වැඩිපුරත් එක තව එකක් ගත්තා. හදිස්සියෙන් හරි එකක් ඩැමේජ් වෙලා තිබුණත් එකක් තියෙන නිසා. ආපහු බබාට ෆීඩින් බොටල් දෙකක් ගත්තා. මේක උනේ 280යි.
මේක උනේ 480යි. මේක සිලිකන් වලින් වටේ පොඩි රබර් මේකක් දාලා තියෙනවා. බිම් වැටුනම බින්දෙන්නේ නැති විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ආපහු බබාට ගත්ත සොක්ස් දෙකක්. මේ දෙක තමයි බබාට ගත්තේ. මේ සෙට් එක වුණා රුපියල් 300ක්. මේ සෙට් එක වුණා 350ක්. අපි ආපහු බබාට ගත්තා රබර් ෂීට් එක ලොකු එකක්. මේක උනේ 2100. මේක ප්‍රින්ටඩ් එකක්. බබාට ගත්ත නෙට් එක මේක උනේ රුපියල් 750ක් වගේ. අපි අපහු බබාගේ පොඩි ඇඳුම් දාන්න සිප්ලොක් බෑග් ගත්තා. මෙතන බෑග් පහක් තියෙනවා. මේ එකක් උනේ 35ක්. අපි බබාව කොහේ හරි එක්කන් යන්න ඕනොත් කියලා පොඩි ඇඳුම් දෙකකුත් ගත්තා. මේ එකක් උනේ 250ක්. තව යාට පුළුණු කොට දෙකක් ගත්ත. මේ ජෝඩුවම උනේ 440යි. බබාට ගත්ත කෙයා සෙට් එක මේක උනේ 900 ගාණක් මතකට හැටියට. මට හරියට මිල මතක නැහැ මේකේ. අපි තව ක්ලෝති රැකයක් ගත්තා. මේක උනේ රුපියල් 560ක්. ලේබර් රූම් ගිනියන බෑග් එකක් ගත්තා. මේක උනේ රුපියල් 580යි. අපි අම්මට ගත්ත බඩු වලින් බලමු දැන්. මේ සැන්ටර් බෙල් දෙකක් ගත්තා. මේ එකක් උනේ 120ක් වගේ. රේස එකක් ගත්තා. මේක උනේ රුපියල් 80යි. ලූප් පැඩ් පැකට් එකක් ගත්තා. මේක උනේ රුපියල් 230යි. ලාර්ජ් පිලෝ කේස් එකක් ගත්තා. මේ පිලෝ කේස් එක උනේ රුපියල් 250යි. හොස්පිටල් ගෙනියන ලොකු ටවල් එකක් ගත්තා. මේ ටවල් එක උනේ රුපියල් 600යි. සිංගල් බෙඩ් ෂීට් එකක් ගත්තා. මේ බෙඩ් ෂීට් එක උනේ රුපියල් 600යි. දැනට අපි බෙඩ් ජැකට් 3ක් ගත්තා. මේ බෙඩ් ජැකට් එකක් උනේ 380ක්. හරි 420ක් හරි 420ක් වුණා. මීඩියම් සයිස් එක නම් 380යි. ඩබල් එක්සෙල් සයිස් එක නිසා මේක එකක් 420ක් වුණා. අපි තව චීත්ත 3ක් ගත්තා. මේ චීත්ත 3න් වුණා එකක් 560ක්. බබාට ගත්තා බෙඩින් සෙට් එකක්. මේ බෙඩින් සෙට් එකේ තියෙනවා බබාගේ බඩු දායන හොස්පිටල් බෑග් එකයි, රෝලින් පිලෝ දෙකයි, ස්ලීපින් බෑග් එකයි, සයිඩ් පිලෝ එකයි, හෙඩ් පිලෝ එකයි, බේබි මැට්‍රස් එකයි. මේ සෙට් එක උනේ 4300ක් වගේ. තව අපි බබා නාවන්න ලොකු බේසමක් ගත්තා. ඒ බේසම නම් උනේ 1050ක් වගේ. මේ ඔක්කොම බඩු ටිකට අපිට ගියා රුපියල් 27000ක්. ඩිස්කවුන්ට් වැටිලා අපිට ඔක්කොම බිල වැටුනේ රුපියල් 24000කට වගේ. ඊට අමතරව මම බබාට ඕන කරන බඩු ටිකක් ඔන්ලයින් ගෙන්වා ගත්තා. අපි ඒ ටික බලමු. මේ අපි ගත්ත පීඩින් පිලෝ එක. මේ පීඩින් පිලෝ එක උනේ රුපියල් 1000ක් වගේ මුදලක්. මේක මම ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගත්තේ. මම බබාට ගත්ත බේබි බෙඩින් සෙට් එකක්. මේ බෙඩින් සෙට් එකට රෝල් පිලෝ දෙකයි, මැට්‍රස් එකයි, හෙඩ් පිලෝ එකයි තමයි හම්බුනේ. මේ සෙට් එකම උනේ රුපියල් 1000යි.
ආපහු මම බබාට වෙනම රෙදි කෑලි වගේක් හදාගත්ත බබාගේ රබර් ෂීට් එක උඩට එලන්න පුළුවන්. මේ නම් මම රෙදි ගෙනල්ලා මහගත්ත ඒවා. අපේ බබාට කලින්ම හම්බුණා පොඩි ගවුම් 6කුයි 18 නැප්කින් සෙට් එකකුයි. අපි ඒ නිසා තමයි බබාට පොඩි සයිස් නැප්කින් ගත්තෙත් නැත්තේ. එහෙනම් අපි බබාගේ ඉතුරු බඩු ටිකත් ගෙනාවට පස්සේ